දෙවනාසල් ප්‍රශංසා වේවා. අපි දැන් සුවිශේෂී දේශන මාලාවක් තුළ රැඳී සිටිනවා. අපගේ දේශන මාලාවේ තේමාව නම් එළිදරව් පොත ප්‍රගුණ කිරීම. මේ තේමාව යටතේ අපි අධ්‍යයනය කරමින් සිටින්නේ එළිදරව් පොත. නමුත් මේ තේමාවට අනුව අපි ලෝක ප්‍රකාරව එළිදරව් පොත අපේ ධෛර්යයෙන් ගැඹුරින් ගැඹුරට අපි අධ්‍යයනය කරනවා කියන එක නොවේ මේ තේමාවෙන් අපි අදහස් කරන්නේ. ඔබ දන්නවා අපි මේ තේමාවෙන් අදහස් කරන දේ. අපි මේ තේමාවෙන් අදහස් කරන්නේ අපි එළිදරව් පොත මුල සිට අග දක්වා නැවත නැවත අධ්‍යයනය කරමින් ශුද්ධාත්මන වහන්සේ කරුණ කොටගෙන අපගේ දැනගැනීම අපගේ එළිදරව්වේ දැනගැනීම අපි වර්ධනය කරගන්නවා කියන එකයි. වෙන දෙකින් කියනවා නම් එළිදරව් පොත ප්‍රගුණ කිරීම පැමිණෙන්නේ ශුද්ධාත්මන වහන්සේගෙන්. එය පැමිණෙන්නේ හුදෙක ලෝකයේ විශයක් එකවර ගැඹුරින් ගැඹුරට අධ්‍යයනය කරනකොට එන ප්‍රගුණ කිරීමක් ලෙස නොව අපි එළිදරව් පොත නොකඩවා කණ්ඩව නැවත නැවත අධ්‍යයනය කරන විට ශුද්ධාත්මන වහන්සේ විසින් වැඩි කර දෙන්නා වූ එළිදරව්වේ දැනගැනීමකින් තමයි ඒ ප්‍රගුණ කිරීම අපි ලබා ගන්නෙ. අපි මේ දේශන මාලාව ආරම්භයේදීම මේ හොඳින් එළිදරව් කරගත්තා සුද්ධ ලියවිල්ල තුළින්ම. දෙවන ආශ්‍රය ප්‍රශංසා වේවා. අද දවසේ මේ දේශන මාලාවේ අපි ඇතුළු වන්නේ 15 වෙනි කොටසට. 15 වෙනි කොටසට අපි ඇතුළු වුණොත් අපි රැඳී සිටින්නේ එළිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ. අපි යමු එළිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයට. අපි මේ පදයෙන් 4 වෙනි අංකය යටතේ තෝරාගෙන තිබෙනා වූ මෙහිකරු යොහාන් යන කීවර්ඩ් එක තමයි අධ්‍යයනය කරමින් සිටින්නේ. මේ කීවර්ඩ් එක මූලික කරගෙන අපි ලබාගෙන ඇති ප්‍රශ්න ලැයිස්තුවේ අපි දැන් දෙවෙනි ප්‍රශ්නයටයි පිළිතුරු සපයමින් සිටින්නේ. මේ ප්‍රශ්නෙන් අහන්නේ අද වර්තමාන සභාවේ අපෝස්තලවරු සහ සේවක ප්‍රොපේතවරු සිටිනවාද කියන එකයි. අද වර්තමාන සභාවේ අපෝස්තලවරු සිටිනවාද නැද්ද කියන එක අපි මේ වන විට දෙවනාංශගේ වචනය තුලින් එළිදරව් කරගෙන තිබෙනවා. දැන් අපි සාකච්ඡා කරමින් සිටින්නේ අද වර්තමාන සභාවේ සේවක ප්‍රොපේතවරු සිටිනවාද යන ප්‍රශ්නයට පිළිතුරයි. මේ පිළිතුර අපි ලබා ගන්නට යන්නේ උපමා කතාවල් තුනක් මූලික කරගෙන. පළවෙනි උපමා කතාව තමයි මිදිවත්ත පිළිබඳ උපමා කතාව. දෙවෙනි උපමාව තමයි සර්වමංගල්‍ය පිළිබඳ උපමා කතාව. තුන්වෙනි උපමාව තමයි තිරිඟු සහ කිරිදි පිළිබඳ උපමා කතාව. දැන් මේ උපමා කතාවල් තුනම අපි මතෙව් සුභාරංචි පොත මූලික කරගෙනයි තෝරගෙන තිබෙන්නේ. දැන් අපි අධ්‍යයනය කරමින් සිටින්නේ තුන්වෙනි උපමා කතාව. එනම් තිරිඟු සහ කිරිදි පිළිබඳ උපමා කතාව. මේ උපමා කතාව අපි මතෙව් සුභාරංචි පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ සිට 30 වෙනි පදයේ දක්වා කියවනවා. එහි පරිවර්තනය එම පරිච්ඡේදයේම 36 වෙනි පදයේ සිට 43 වෙනි පදයේ දක්වා කියවනවා. අපි නැවත යමු මෙම උපමා කතාව තිබෙනා වූ ස්ථානයට මතෙව් 13 වෙනි පරිච්ඡේදයේ. දැන් ඔබට මතක ඇති මේ උපමා කතාවේ අපි පළමු පද 5 අධ්‍යයනය කරලා අවසන් කරලා තිබෙනවා. ඒ කියන්නේ මතෙව් 13 වෙනි පරිච්ඡේදයේ 24, 25, 26, 27, 28 මේ කියන පද සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරලා අවසන් කරලා තිබෙනවා. අපි පසුගිය කොටස යටතේ 29 සහ 30 යන පද දෙක අධ්‍යයනය කරන්න ආරම්භ කළා. අපි මේ පද දෙකම එකට කියවලා අපගේ අධ්‍යයනය අපි ආරම්භ කළා. අපි පසුගිය කොටස යටතේදී 12 සහ 13 යන අංක යටතේ තිබෙනා වූ කීවර්ඩ්ස් දෙකත් ඒ වගේම 14 සහ 15 යන අංක යටතේ තිබෙනා වූ කී ක්ලෝසස් දෙකත් අධ්‍යයනය කරලා අවසන් කෙරුවා. මේ අනුව අද දවසේ අපගේ අධ්‍යයනය අපි ආරම්භ කරන්න යන්නේ 16 වෙනි පදයේ යටතේ තිබෙනා වූ කී ක්ලෝස් එකේ අධ්‍යයනය සමග. අපි 29 සහ 30 යන පද දෙක නැවත කියවමු. එහෙත් ඔහු උත්තර දෙමින් එසේ නොකරල්ලා නුඹලා කිරිදි උදුරන කල තිරිඟුත් ඒ සමග ඉදිරියෙන්ට පුළුවන්. කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්ට අරපල්ලා කපන කාලයේදී පළමු කොට කිරිදි එකතු කර දවන පිණිස මිටි බැඳපල්ලා. නමුත් තිරිඟු මාගේ අටුවේ රැස් කරපල්ලා යයි කපන්නන්ට කියන්නේ මියයි කීවේ යයි කීසේක. right දැන් මගේ ප්‍රිය මිත්‍රසුදරිය මේ පද දෙක මුළු සන්දර්භයත් එක්ක අපි දැන් නැවත මතක් කරගන්නට කාලය ගත කරන්නේ නැහැ. මම විශ්වාස කරනවා දැන් මේ කතාව මේ ස්ථානෙට වෙනකම් මතකයි. විශේෂයෙන් අපි මේ පද දෙකේ දැන් ප්‍රධාන කොටසක් අධ්‍යයනය කරලා අවසන් කරලා තිබෙන නිසා
දැන් ඔබගේ අවධානය ඔබ යොමු කරන්න 16 වෙනි අංකයේ යටතේ අපි උපුටාගෙන තිබෙනා වූ කී ක්ලෝස් එකට දෙවගේම එකට වැඩෙන්න අරපල්ලා. දැන් මේ ප්‍රකාශනය කරන්නේ මේ කෙත අයිති මිනිසයා තමාගේ සේවකයන්ට. ඒ කියන්නේ යහපත් බීජ තමාගේ කෙතේ වැපරූ මිනිසයා තමාගේ සේවකයන්ට තමයි මේ ප්‍රකාශනය කරන්නේ. මේ ප්‍රකාශනය කරන්නට හේතුව අපි 28 වෙනි පදයේ කියවනවා එම 16 යම් ප්‍රශ්නයක් ඔවුන්ගේ ස්වාමියාගෙන් අසනවා එසේ වීනම් අප ගොස් ඒවා උදුරා දමනවාට කැමතිද. දැන් ඒකට දෙන උත්තරය තමයි අපි මේ ස්ථානයේ දකින්නේ මේ 29 සහ 30 යන පද දෙකම මූලික කරගෙන. එතකොට මේ කෙත අයිති මිනිසයා තමාගේ දාසයන්ට තමයි මේ ප්‍රකාශනය කරන්නේ දෙවගේම එකට වැඩෙන්න අරපල්ලා. මේ කී ක්ලෝස් එක මූලික කරගෙන මම ඔබේ ප්‍රශ්න තුනක් අසන්ට යනවා. අපි බලමු පළමු ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙන් අහන්නේ මේ ප්‍රකාශනයේ පරිවර්තනය කුමක්ද කියලා. දැන් ඔබට පේනවා මේ කී ක්ලෝස් එක රතු පාටින් අපි highlight කරලා තියෙන්නේ. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ මේ ප්‍රකාශනයේ පරිවර්තනය අපිට ලබා දීලා නැහැ. දෙවගේම එකට වැඩෙන්න අරපල්ලා කිව්වහම දැන් අපි මොකද්ද තේරුම් ගන්නෙ? අතරම දැන් මේ ප්‍රකාශනයෙන් කතා කරන්නේ තිරිඟු සහ කිරිඳි ඵලවලටනේ. මොකද දැන් වැඩෙන්න ආරම්භ කරන්නේ ඵලනේ. ගස් වැඩිලා තිබෙන්නේ ගස් වැඩුණාන් පස්සේ තමයි ගස් වලින් ඵල එන්නේ. දැන් මේ ස්ථානයේ කියනකොට දෙවගේම එකට වැඩෙන්න අරපල්ලා කියලා මේ මූලික වශයෙන්ම කතා කරන්නේ ඵල ගැන. ඒ කියන්නේ තිරිඟු සහ කිරිඳි ඵල ගැන තමයි මෙහි කතා කරන්නේ. එhmenan දැන් අපි දන්නවානේ තිරිඟු ඵල කියන්නේ මොකද්ද? එහි පරිවර්තනය මොකද්ද? කිරිඳි ඵල කියන්නේ මොකද්ද? එහි පරිවර්තනය මොකද්ද? ඒ වගේම තිරිඟු ගස් සහ කිරිඳි ගස් වල පරිවර්තනය අපි දන්නවා. මේ සියල්ලම අපි එකට එකතු කරලා මේ ප්‍රකාශනයේ පරිවර්තනය අපිට මේ විදිහට විස්තර කරන්න පුළුවන්. මේ කතා කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ අපොස්තලවරු සහ ප්‍රොෆෙටවරුන්ට ප්‍රකාශ කරනවා සභාව තුල සිටින්නා වූ බොරු අපොස්තලවරු සහ අනාගත වක්තෘන්ට සහ ඔවුන් සභාව තුලට ගෙනල්ලා තිබෙන්නා වූ සෙනගට ඉඩ හරින්න ඔසවා ගැනීම දවස දක්වා. ඒ කියන්නේ කපන කාලය දක්වා. එතකොට දැන් මෙතන වැඩෙන්න ඉඩ අරින්න කියලා කියන්නේ අතරම මගේ ප්‍රේමන සහෝදරිය ක්‍රිස්තුස් වහන්සේගේ දාසයන්ව අපොස්තලවරු සහ ප්‍රොෆෙටවරු හැටියට කැඳවලා ඔවුන්ට ගේන්න කියන ඵලයනේ. ඔවුන්ට ගේන්න කියන ඵලය තමයි අවසානයේ ඔසවා ගන්නා උසමක හැටියට මාරු වෙන්නේ. එතකොට දැන් වැඩෙන්න අරපල්ලා කියනකොට මේන් කතා කරන්නේ මේ අපොස්තලවරු සහ සේවකයන් ක්‍රමානුකූලව මේ සෙනග පිළියෙල කිරීම සම්පූර්ණත්වයට ගෙන ඒම ඒ අවසානයේදී ඔසවා ගැනීමට සුදුසු වන විදිහට මෙසනක සෝදානම් කිරීම තමයි දැන් මෙතන වැඩෙන්න අරපල්ලා කියන ප්‍රකාශනයෙන් කතා කරන්නේ. ඒ කියන්නේ දැන් ක්‍රිස්තුස් වහන්සේගේ පැත්තෙන් ගත්තාම සෙනග වැඩෙන්න ඕනේ. උන්වහන්සේගේ සෙනග වැඩෙන්න ඕනේ. දැන් ඒක තමයි මේ කතාවට අනුව සේවකයන් ඵල උපද්දවලා අවසාන අස්වැන්න කපා ගන්නා වූ කාලය දක්වා මේ ඵල වර්ධනය කරනවා කියලා කියන්නේ. ඒකෝ දැන් උන්වහන්සේ කියනකොට දෙවගේම එකට වැඩෙන්න අරපල්ලා කියලා. උන්වහන්සේ කියන්නේ නුඹලා මේ ඔසවා ගන්නා වූ සෙනග පිළියෙල කරගෙන යන්න. ඒක තමයි නුඹලා ඒ ඵල වර්ධනය කරගෙන යන ක්‍රියාවලිය. ඒ අතරතුරේදී මේ බොරු ප්‍රොෆෙටවරුනොත් ඔවුන්ගේ සෙනග ඔවුන් වර්ධනය කරගෙන යනවා. ඔවුන්ව වැඩි කරගෙන ඔවුන්ව එකතු කරගෙන මාගේ ස්වභාවයේ ක්‍රියාත්මක වෙනවා. ඒකට ඉඩ දෙන්න. ඒගොල්ලෝ මේ පැත්තෙන් වැඩේ කරගෙන ගියාවදෙන් ඕගොල්ලෝ මේ පැත්තෙන් වැඩේ කරගෙන යන්න. ඒක තමයි මගේ ප්‍රේමී සහෝදරිය මේ වැඩෙන කතාව. හරි. එතකොට ඒ කියන්නේ අපි පරිවර්තනයට ආවහම අපි අවසානයේ තේරුම් ගන්න ඕන වූ පරිවර්තනය ඒකයි. දෙවන ආශිර්වාද ප්‍රශංසා වේවා. හොඳයි අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙන් අහන්නේ මේ සිදුවීම කොහොමද සර්වමංගල්‍ය පිළිබඳ උපමා කතාවේ සඳහන් වන්නේ? ඒ කියන්නේ දෙවගේම එකට වැඩෙන්න අරපල්ලා කියනකොට තිරිඟු සහ කිරිඳි උපමා කතාව තුළ ඒ සිදුවීම සර්වමංගල්‍ය පිළිබඳ උපමා කතාවේ අපි කියවන්නේ කොහොමද? ඒ නිරූපණය කර තිබෙන්නේ කොහොමද?
right දැන් අපි එක බලන්න යනවා මේ වෙලාවේ සර්වමංගල්‍ය පිළිබඳ උපමා කතාවට මතෙව් 22 වෙනි පරිච්ඡේදයේ දැන් ඔබේ අවධානය ඔබ යොමු කරන්න ඕනේ 9 සහ 10 යන පදවලට මේ 9 වෙනි පදයේ අපි දකින්නේ මේ කතා පොතේ රජතුමා තමාගේ සේවකයන්ට දෙන්නා වූ උපදේශා නුඹලා මන්සන්දි වලට ගොස් සම්බෙන සියල්ල මංගල්‍යයට කැඳවා ගෙනිලා යයි කීවේ. දැන් මන්සන්දි වල සිටින සියල්ලන් කියනකොට ඒ කියන්නේ මගේ ප්‍රේමසිතුරු මෙතන කතා කරන්නේ යහපත් සහ අයහපත් යන සියලු සෙනඟ. දැන් මන්සන්දි වල කියලා කියනකොට දැන් ඒ මූලික වශයෙන් කතා කරන්නේ ලෝකයනේ. එතකොට මන්සන්දි වල ඉන්න සියලුම දෙනාම කැඳවාගෙන ඉන්න කියන්නේ ඒ ස්ථානයේ දැන් ඔබ දකිනවා යහපත් සහ අයහපත් යන සෙනඟ කණ්ඩායම් දෙකම. ඊළඟට 10 වෙනි පදේ බලන්න සේවකයෝ ක්‍රියාත්මක වෙනකොට මේක ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. ඒ දාස්‍ය මහමාවත් වලට ගොස් තමුන්ට සම්බූ යහපත් අයහපත් සියල්ලන් රැස් කළෝය. අන්න මගේ ප්‍රේමසුසුදු ඔබට දැන් පේනවා ඇති මේ කතා පොතට අනුව දැන් ඔන්න සභාවේ මේ යහපත් සහ අයහපත් යන සියලු දෙනාට ඉන්න අවසරය තිබෙන කාරණාව මේ උපමා කතාවේ මේ විදිහට සඳහන් කරලා තිබෙනවා. හරි එතකොට යහපත් සහ අයහපත් සියල්ලන් කියනකොට තිරිඟු සහ කිරිඳි උපමාවට අනුව මෙතන කතා කරන්නේ තිරිඟු සහ කිරිඳි. තිරිඟු අස්වැන්න සහ කිරිඳි අස්වැන්න එකට වැඩෙන්න ඉඩ ඇරීම තමයි එම තිරිඟු සහ කිරිඳි උපමාවට අනුව කතා කරන්නේ. දෙවනාංශයට ප්‍රශංසා වේවා. right අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මේ ප්‍රශ්නේ අහන්නේ තිරිඟු සහ කිරිඳි උපමාවේ අපි කියවන තිරිඟු සහ කිරිඳි අතරත් ඒ වගේම සර්වමංගල්‍ය පිළිබඳ උපමා කතාවේ අපි කියවන යහපත් සහ අයහපත් යන අයත් අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. ඒ වෙනස මොකක්ද කියලා අහන්න. ඒ කියන්නේ දැන් අපි කිරිඳි උපමා කතාවට ආවහම මේ ස්ථානයේ දකිනවා තිරිඟු සහ කිරිඳි යහපත් අයහපත් හැටියට. ඊළඟට අපි සර්වමංගල පිළිබඳ උපමා කතාවට ආවහම අපි කෙලින්ම ඒ අයව කියවනවා යහපත් සෙනඟ සහ අයහපත් සෙනඟ කියලා. නමුත් දැන් මේ ප්‍රශ්නෙන් කියන්නේ මේ කණ්ඩායම් දෙක අතර යම්කිසි පැහැදිලි වෙනසක් තිබෙනවා මේ උපමා කතාවල් දෙක තුල. ඒ වෙනස මොකක්ද කියලා. දැන් අපි මේ වෙනසත් පොඩ්ඩක් මේ වෙලාවේ තේරුම් ගන්න ඕන. දැන් අපි නැවත වතාවක් යමු සර්වමංගල පිළිබඳ උපමා කතාවට. දැන් මේ උපමා කතාවට අනුව මගේ ප්‍රේමනේ සහෝදරිය ඇත්තටම ක්‍රිස්තුසාංශේ පෙන්වන්නේ අවසාන කාලයේදී උන්වහන්සේගේ සේවකයන් ඒ කියන්නේ අපොස්තලවරු සහ අනාගත වක්තෘවරු ගෝලීය සභාවට පැමිණිලා සුභාරංචිය මුළු ලෝකයටම දේශනා කරලා ඒ තුලින් සෙනඟ සභාවට රැගෙන ඒම. නැවතත් කියන්නම් මේ සර්වමංගල්‍ය පිළිබඳ උපමා කතාවේදී ක්‍රිස්තුසාංශය පෙන්වන්නේ උන්වහන්සේගේ සේවකයන්. ඒ කියන්නේ අපොස්තලවරු සහ අනාගත වක්තෘවරු ගෝලීය සභාවට ඇවිල්ලා මුළු ලෝකයටම සුභාරංචිය දේශනා කරලා ඉන් අනතුරුව ඒ මුළු සෙනඟ මුළු ලෝකෙම එකතු කරගත්තා වූ සෙනඟ සභාවට අරගෙන ඒම. ඒක තමයි අපි දැන් මේ 10 වෙනි පදේ කියවන්නේ මංගල්‍ය ශාලාව පිරුණා කියලා. ඒ කියන්නේ මේක ඇවිල්ලා ලෝකයේ අවසානයේදී ක්‍රිස්තුසාංශයේ ගෝලීය සභාවට එන්නා වූ ඒ අවසාන පිපිදීම හැටියට අපිට කතා කරන්න පුළුවන්. එතකොට දැන් මේ උපමා කතාවේදී අවධානය යොමු කරලා තිබෙන්නේ එළියේ ඉඳන් අලුතෙන් සුභාරංචිය තුලින් මේ සේවකයන් සභාව ඇතුළට අරගෙන එන සෙනඟ. දැන් මේ සෙනඟ ගැන කතා කරමින් කියන්නේ යහපත් අහවත් ඔක්කොම ඇතුළට අරගෙන එන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ කියලා. දැන් මගේ ප්‍රේමසහෝදරය අපි තිරිඟු සහ කිරිඳි උපමාවට ආවම ඒ ස්ථානයේ කතාව මූලික කරගන්නේ සභාව ඇතුළ තුල සිටින සෙනඟ. ඒ කියන්නේ දැන් අපි සභාව ඇතුළට ආවම සභාවේ ඇතුලේ යහපත් අයහපත් කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ කණ්ඩායම් දෙක තමයි තිරිඟු සහ කිරිඳි හැටියට දැන් අපි කියවන්නේ. ඊළඟට මේ සේවකයන් එළියට ගියාම එළියනොත් යහපත් අයහපත් දෙකම උන්ට ඇතුළට අරගෙන ඉන්න අවසරය ලැබෙනවා. දැන් මේ උපමා කතාවල් දෙකම එකට ගත්තාම අපිට අවසානයේදී එන හරය ඒකයි. ඒ කියන්නේ දැන් මේ කතාව අපිට මේ විදිහට නැවත කියන්න පුළුවන්.
අවසාන කාලයේදී ක්‍රිස්තුස් වහන්සේගේ අපොස්තලවරු සහ අනාගත වක්තවරු ගෝලීය සභාවට එනවා. ආවහම මොකද වෙන්නේ? ඔවුන්ට ක්‍රිස්තුස් වහන්සේගෙන් අහන්න ලැබෙනවා බොරු අපොස්තලවරු සහ අනාගත වක්තවරුන්ට අත තියන්නත් එපා, ඔවුන්ගේ සෙනඟට අත තියන්නත් එපා. නුඹලා කරන්න ඕනේ සභාව ඇතුලේ සිටින මාගේ සෙනඟ ඔසවා ගැනීමට සුදුසුසන් හැටියට නුඹලා වර්ධනය කරන්න ඕනේ. ඒක තමයි ඔවුන්ගේ ඵල වර්ධනය කිරීම කියලා කියන්නේ. ඊළඟට මේ සේවකයන් මුළු ලෝකෙටමත් යනවා. මුළු ලෝකෙටම ගිහිල්ලා මුළු ලෝකෙටම එකවර සුභාරංචිය දේශනා කරනවා. මේ සුභාරංචිය තුලින් මගේ ප්‍රේමන සහෝදරය අති විශාල සෙනඟක් ක්‍රිස්තුස් වහන්සේ සභාවට අරගෙන එනවා. එතකොට ඒ සෙනඟ අතරත් යහපත් අයහපත් දෙගොල්ලම සිටිනවා. එතකොට දැන් ඇතුලේ අයහපත් අයන්ට ඉන්න ඉඩ දුන්නා නම් එළියෙන් ආවහම මොකද වෙන්නේ? එතකොට ඒ හින්දා තමයි අපි මේ උපමා කතාවේ දකින්නේ එළියෙනොත් අයහපත් අය හිටියට කමන්නේ ඇතුළට අරගෙන එන්න. දෙගොල්ලන්වම ඇතුළට අරගෙන එන්න. එතකොට දැන් මේක තමයි සම්පූර්ණ මුළු පින්තූරය අපි මෙතනින් ගන්න ඕන. ඒ නිසා දැන් මේ වෙනස මේ වෙලාවේදී අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපි කියනකොට තිරඟුසා කිරිදි උපමා කතාවේ තිරඟු ඵලය සහ කිරිදි ඵලය අපි මෙතන යහපත් සහ අයහපත් අයගෙන් පෙන්නකොට මෙන්න මේ වෙනස අපි දකින්න ඕන. ඇත්තටම මේ මොහොතේදී සර්වමංගල පිළිබඳ උපමා කතාවෙන් කතා කරන්නේ එළියෙන් එන යහපත් සහ අයහපත් සෙනඟ සම්බන්ධයෙන්. නමුත් අවසානයේදී සියලු දෙනාම තිරඟු සහ කිරිදි හැටියට අපිට කතා කරන්න පුළුවන්. තිරඟු සහ කිරිදි උපමාව මූලික කරගෙන. හොඳයි, දැන් මේ වෙලාවේ මම කැමතියි මං කිව්ව යම් ප්‍රකාශනයක් ඔබට ලියවිල්ල තුලින් පෙන්වන්න, යම් සාක්ෂියක් නම් ලියවිල්ලෙන් ඔබට පෙන්වන්න. මොකද්ද මේ ප්‍රකාශනය මම කරපු? මම ඔබට කිව්වා මේ උපමා කතාවට අනුව ක්‍රිස්තුස් වහන්සේගේ අපොස්තලවරු සහ අනාගත වක්තවරු මුළු ලෝකෙටම සුභාරංචිය දේශනා කරලා ඒ අරගෙන සෙනක තමයි අපි මේ ස්ථානයේ දකින්නේ කියලා. මම ඔබට දැන් ලියවිල්ල තුලින් එක සාක්ෂියක් පෙන්වන්නම්. දැනට අපි බොහෝ සාක්ෂි ඉදිරියේ දකින්න යනවා. එලිදරව් පොත තුලින් අපි මේ සියල්ල නැවත අධ්‍යයනය කරනකොට මම දැනට ඔබට පෙන්වන්නම් මේ ගෝලීය සුභාරංචිය එකවර දේශනා වීම මම ඔබට යම් තැනකින් මේ වෙලාවේ පෙන්වන්නම්. දෙවන ආංශික ප්‍රශංසා වේවා. අපි යමු මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයට. අපි මේ පදේ කියවමු. රාජ්‍යයේ මේ සුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේ. එවිට අන්තිමය පැමිණෙන්නේය. දැන් ඔබ දන්නවා මම මේ පදේ උපුටා ගන්නේ ඔලිව කන්දේ එළිදරව්වේ. ඔලිව කන්දේ එළිදරව් කියනකොටත් ඔබ දන්නවා මම මොකද්ද මේ කතා කරන්නේ කියලා. දැන් මේ ස්ථානයේදී ඔබට පේනවා ඇති රාජ්‍ය සුභාරංචිය මුළු ජාතීන්ට දේශනා වෙනවා කියලා සඳහන් වෙනවා සාක්ෂියක් පිණිස. ඊට පස්සේ අන්තිම වෙනවා කියලා ප්‍රකාශ වෙනවා. තමගේ ප්‍රේමණීය සහෝදරිය මේ පදය ඔබ සන්දර්භය තුල බැලුවොත් අතරම මේ අවස්ථාවේ මේ සුභාරංචිය දේශනා වීම මහ විස්මිත දෙයක්. මොකද මේ සන්දර්භයට අනුව සභාවට පීඩාව එන විට සුභාරංචිය දේශනා වීමක් මෙතන තියෙන්නේ. නම දැන් අද අපි සභාවට ආවම මම බොහෝ වෙලාවට දකිනවා මේ ගුරුවරු මෙතනට ඇවිල්ලා පෙන්නනවා මේ හුදෙක් මේ සභාව ආරම්භ වුණු දවසේ සිට දේශනා වෙන සුභාරංචියක් මේ ස්ථානයේ. ඒ කියන්නේ මෙතන කියනකොට මුළු ජාතියට සාක්ෂියක් පිණිස මුළු ලෝකෙම සුභාරංචිය දේශනා වෙනවා. ඊට පස්සේ අන්තිමය පැමිණෙනවා කියලා. උන් දැන් පෙන්වන්න යනවා සභාව ආරම්භ වෙච්ච දවසේ සිට කෙරීගෙන යන සුභාරංචිය. ඒ කියන්නේ අද දවසෙත් මේ කෙරීගෙන යන සුභාරංචිය තමයි මෙතනදී එන්නේ. ඒක ඔක්කොම ජාතීන්ට සිද්ධ වුණාන් පස්සේ ඒ කියන්නේ සුභාරංචිය සියලුම ජාතීන්ට ගියාන් පස්සේ අන්තිම වෙනවා කියලා. දැන් ඒක තමයි මම ඔබට හැමතිස්සෙම කියන්නේ මේ සුද්ධ ලිවිල්ල අපි හැම වෙලාවෙම සන්දර්භය තුල විමසන්න අවශ්‍යයි. එසේ නොකොට අපි මේ අර්ථ එළියට ගෙනාවොත් අපි සැබවින්ම තනිකරම වැරදි පරිවර්තන වලට තමයි යන්නේ. නමුත් මගේ ප්‍රේමී සහෝදරය අපි මේ ඔලිව කන්දේ එළිදරව්ව පදයෙන් පදේ අධ්‍යයනය කරනකොට මම මෙතනට ආවහම ඔබට ක්‍රමානුකූලව එළිදරව් පොතත් සම්බන්ධ කරගෙන පෙන්වන්න යනවා මේ කතා කරන සුභාරංචි දේශනාව කිරීම දැන් මේ අවුරුදු 2000ක් තිස්සේ වෙන සුභාරංචි දේශනා කිරීමක් නෙවෙයි. මේ කතා කරන්නේ එකවර සිදුවෙන සිදුවීම, සුවිශේෂී සිදුවීම.
මේ සුභාරංචි දේශනා කිරීම මගේ ප්‍රේමස්ස සොදර ස්ථාන ගණනාවකින් මම ඔබට ඔප්පු කරන්න යනවා ඉදිරියේදී. මේ ස්ථානයේ කතා කරන්නේ සැබවින්ම ඒ ලෝකයේ අවසානයේදී. ඒ කියන්නේ ඔසවා ගැනීමේ මොහොත ආසන්නව අපොස්තලයන් සහ අනාගත වක්තෘවරු සභාවට ආවයන් පස්සේ ඕන මුළු ලෝකෙටම ගිහිල්ලා සුභාරංචිය දේශනා කරලා එකවර සෙනගක සභාවට එකතු කිරීම. ඒ සුභාරංචි දේශනා කිරීම තමයි අපි මේ ස්ථානයේ කියවන්නේ. ඒ සුභාරංචි දේශනා කිරීම තමයි අපි අර සර්වමංගල පිළිබඳ උපමා කතාවේ අවසානයේ දකින්නේ. ඉන්නේ ඒ සුභාරංචිය තමයි අතරම මේ ස්ථානයේ ක්‍රිස්තුස් වහන්සේ මේ සාමාන්‍ය භාෂාවෙන් උන්වහන්සේගේ අපොස්තලවරුන්ට ප්‍රකාශ කරන්නේ ඔලිව කන්දේදී. ඒ නිසා දැන් මේක ඔබ හොඳින් මතක තියාගන්න. මේ ස්ථානයේ මේ කතා කරන සුභාරංචිය සැබවින්ම සුවිශේෂී සුභාරංචියක්. මේක ඇවිල්ලා මුළු ලෝකෙටම එකවර දේශනා වෙන සුභාරංචියක්. මේක එකවර සිදුවෙන්න යනවා. එවිට මගේ ප්‍රේමස්ස සොදර අති දැවැන්ත පිපිදීමක් සභාවට එන්න යනවා. නමුත් ඒ සමගම බොරු අපොස්තලයන් සහ බොරු අනාගත වක්තෘවරුන් ක්‍රියාත්මක වෙනවා. උන්ට පුළුවන් ආකාරයට සෙනග මුලා කරන්න. රයිට්. එතකොට මම විශ්වාස කරනවා මේ කාරණාව දැන් ඔබට තවත් තහවුරුයි කියලා මේ සාක්ෂිය තුළින්. නමුත් මම නැවත ඔබට කියනවා අපි තාම කතාවට ආවේ නැහැ. අපි තාම ඉන්නේ එළිදරව් පොත එකේ. අපි නියම ස්ථාන වලට ආවම එළිදරව් පොත තුළ මේ කාරණාවල් අපි තා ගැඹුරින් බොහෝ සාක්ෂි සුද්ධ ලියවිල්ල තුළින් අරගෙන කතා කරන්නට යනවා. දෙවන ආශ්‍රය ප්‍රශංසා වේවා.